හරි. හැමෝටම ඉනිය මාලේ වන්දනங்கள் ඉනිය මාලේ වணக்கம். අපි අද සාකච්ඡා කරන්නේ අපි අද සාකච්ඡා කරන්නේ හත ශ්‍රේණිය පළවෙනි වාර විභාගයට අදාළ බස්නාහිර පළාත් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයෙන් නිකුත් වූ 2018 නිකුත් වෙච්ච දෙවන බස් දෙමළ පේපර් එක කාලය දීලා තිනවා අපිට පැය එකමාරක්. එල්ලා විනාකුලුකුම් විඩේ තරුග සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කියලා අපිට දීලා තියෙනවා. හරි. සමහර අය ප්‍රශ්න පත්‍රය අරන් ඇති, සමහර අය ප්‍රශ්න පත්‍රය අරන් නැතුව ඇති. අරන් නැති අය අංක දැම්මා, උත්තරේ දැම්මා. අපි ටික වෙලාවක් දෙනවා ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊට පස්සේ ඒ වෙලෙම සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ලකුණක් දාගන්න. ඔහොම ලකුණු දාලා අපි යනවා පල්ලෙහාට. එතකොට අපේ මේ පේපර් එකට දාලා අපි ලකුණු කීයක් ගන්නවද කියන එක ගැන ඔබට අදහසක් ගන්න පුළුවන්. කාට හරි මේ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු අඩු නම් ඒ ගැන කලබල වෙන්න එපා, බොරි වෙන්න එපා. මේක නැවත පාඩම් කරගන්න. මේක නැවත බලා ගන්න. මේක එක්තරා විදිහක රිවිෂන් එකක්, පුනරීක්ෂණයක්. නැවත සලකා බැලීමක්. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩු නම් ඒක පාඩම් කරගන්න නැවත මේ පේපර් එකම අරගෙන ලියන්න. නැවත නැවත කිරීම කියන එක නරක වැඩක් නෙවෙයි, නරක පුරුද්දක් නෙවෙයි. ඒක ඇවිල්ලා ජයග්‍රාහී මාවතකට යන්න තියෙන හොඳ අලුත් කාරණාවක්. අලුත් නෑ, ඒක ඇත්තටම පරණයි ඒ කාරණාව. ඒ කාරණාව පරණ කාරණාවක් වුණාට ඒකේ තියෙන වටිනාකම හරි කියලායි. හරි. රයිට් අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ. பொருத்தமான සිංහල எழுத்துக்களை தெரிவு செய்க. මම මේක චුට්ටක් ලොක් කරන්නම්. චුට්ටක් ලොක් කරලා මේක විතර ගන්නම්. රයිට්. பொருத்தமான සිංහල எழுத்துக்களை தெரிவு செய்க. ඒක තමයි දෙමළ අදහස. දෙමළ ප්‍රශ්නේ අදහස. ගැළපෙන සිංහල අකුරු තෝරන්න. අපිට දීලා තියෙනවා ප්‍රශ්න පහක්. 1 2 3 4 5. රයිට්. ටක් ගාලා අපි ලකුණු කරමු විනාඩියක් අරගෙන. පුළුවන් හැමෝම මේක ලියන්න. මොකද මේ නිකන් අර මොනවද වෙන්නේ කියන එක බලන්න සමහර අය ඇවිල්ලා ඇති. අපරාධයක මේ බලන්න ඉන්නවට වැඩිය සමහර අයට ප්‍රශ්නයක් ඇති. අපෝ ඔබ ලියලා මේ ලකුණු අඩු වෙනකොට මට නම් දරා ගන්න බැහැ, මට නම් හිතා ගන්න බැහැ, මට නම් හරි අමාරුයි, හිත නිකන් මොකද්ද නිකන් වෙනවා වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? මොන ප්‍රශ්නයක් ආවත් කමක් නැහැ. මේ දරුවෝ මේ ගියොත් වචනයක් ආවොත් අලික් වගේ සමහර ඒවා ලකුණු කරන් යන්න. මහන්සි වුණොත් යෝධ බල, යෝධ ප්‍රතිඵල ඔබට ලැබේ. හරි. පළවෙනි ප්‍රශ්නෙට 10 පුள்ளிகள் ඔබට ලැබෙනවා. ලකුණු 10ක් ලැබෙනවා. හරිද? මම යන්නද? අපි එක්කෙනෙක් තියාගමු. කවුද තියාගන්නේ අපි? පඩිනකොම් slowly ගොඩාක්ම මේ හිමින් කරන කෙනෙක්. හරි. එහෙනම් මම ලකුණු කරනවා. මම දෙසඳි හරියද පුතේ? මම ලකුණු කරන්නද? හරි සර්. right. එහෙනම් මම ලකුණු කරා. නමෝ විත්තියෙන් ආවඩා ආයිබෝ වේවා. right. දැන් මේකේ පළවෙනි එකේ තියෙන්නේ කයන්න තියෙනවා. ඊට පස්සේ කූ යන්න තියෙන්නේ. ඒකට එන්නේ මෙන්න මේ බලන්න මේක ලොක් කරලා. ඒකට එන්නේ හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ. දෙක ටයනු පවුලේ අකුරු ටිකක් තියෙන්නේ. ඒකට එන්නේ ටී යන්න. හරිද? ඒකට එන්නේ ටී යන්න. තුන්වෙනි එක නයන්න. තුන්වෙනි එක නයන්න.
තුන්වෙනි එක නයන්න. හතරවෙනි එක ලයන්න. හතරවෙනි එක ලයන්න. පස්වෙනි එක මුයන්න. පස්වෙනි එක මුයන්න. හරිද? ඒකට ඔබට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔබ හරිනම් ඒ ලකුණු ටික දාගන්න. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඒකේ තියෙනවා තමිල් සොට්කලේ එළුදුක. තමිල් සොට්කලේ එළුදුක. තමිල් දෙමළ සොට්කලේ වචන එළුදුක ලියන්න. right. එතකොට ඒක දීලා තිනවා සිංහලෙන් හොඳ කියලා වචනයක්. සිංහල වචනේ දෙක යහළුවා. තුන ආයිබෝවන්. හතර අලුත්. පහ කොහොමද? ලකුණු 70 ඉහළින් ගත්ත දරුවෝ ඔබ වචනේ ලියනකොට අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් තීව්‍ර අවධානයක් දෙන්න. 70 වැඩි අඩු 50ට වැඩි අඩු දරුවෝ ඒ අදාළ වචනෙට අදාළ ඒකට හමාරු දුෂ්කරයි කියන්නේ මොකද මේ දැන් හොඳ කියන එක ගත්තම වෙන එකක් ලිව්වොත් එතන චුට්ටක් නිශ්චිත අකුරක් එනවා. ඒ අකුර ලියන්නම ඕන. හරි. ඒතර යහළුවා කියද්දි එතනට අකුරු දෙකක් එනවා. ඒක හරි වැදගත්. එතකොට අලුත් කියන එකට අවුලක් නැහැ. ඊට පස්සේ ආයිබෝන් කියන කොටත් එතනක් තියෙනවා තීව්‍ර අක්ෂර. හරි. මේ පළවෙනි එක තුන්වෙනි එක 1 2 3. ඒ තුන තමයි එතන ගැටලු වෙන්නේ. හරි. මම යන්නද දෙසඳි? සර්. right. හොඳ කියන වචනයට දෙමළ වචනේ අපි ලියනවා නල්ල කියලා කියනවා. ඊට පස්සේ ආයිබෝන් කියන එකට කියන්නේ ඔබ දන්නවා වණක්කම්. වණක්කම්. ඊට පස්සේ කොහොමද කියන එකට එප්පඩි. කොහොමද කියන එකට එන්නේ එප්පඩි. එප්පඩි. හරිනේ. ඊට පස්සේ යහළුවා. යහළුවාට කියනවා අපි නන් බන් කියලා. පළවෙනි එක අරවුන. ඊට පස්සේ දෙවෙනි එක මූඩු සුලින. ඊට පස්සේ තුන්වෙනි එක රෙන්ඩු සුලින. පුදිය sorry අලුත් කියලා කියන්නේ පුදිය. පුතිය නෙමෙයි පුදිය එක. සරියා අලුත් කියලා කියන්නේ පුදිය. හොඳ නල්ල ආයිබෝවන් වණක්කම් කොහොමද එප්පඩි ජාලුවා නන්බන් අලුත් පුදිය. මේ ප්‍රශ්න පහටම පුතේ හම්බ වෙනවා ලකුණු 10ක්. 10 පුල්ලිകൾ 10 marks. හරිද? right. මැස්සෝ දෙන්නෙක් ඇවිල්ලා මේ රෑ වෙලාවෙත් මැස්සෝ දෙන්නෙක් ඇවිල්ලා මට උම්මා දෙන්න try කරනවා. වැඩි ගණන් ගන්න එපා. උනුත් යන්නේ නමන් නැති මැස්සෝ ටිකක් වගේ. මේ වෙලාවේ මාව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. හරි. තුන්වෙනි ප්‍රශ්නේ එදිர்கருத்து சொற்களை எழுதுக. එදිர்கருத்து சொற்களை. එදිர்கருத்து சொற்களை විරුද්ධ පද ලියන්න. දැන් මෙතනදී එන්න පුළුවන් ප්‍රශ්නයක්. සර් අනේ අපිට මේවා උගන්වලා නැහැ කියලා. සමාන පද විරුද්ධ පද. alright.
උගන්නලා නැති එක සම්බන්ධයෙන් බොරු වෙන්න යන්න එපා. අපර හොඳ chance එකක් මෙතනත් ඒක දැනගන්න. මොකද මට හම් වෙන දරුවන්ට මම සමාන පද විරුද්ධ පද උගන්වනවා. යම් කිසි දරුවෙක් ඒ ගැන දන්නේ නැත්නම් මේකත් හොඳ chance එකක් දැනගන්න. හරි. එතකොට මම මේකේ වචනේ තේරුම ඔබ දන්නවා මේකේ එකක් දෙකක් දන්නවා. දෙක සහ හතර ඔබ දන්නේ නැහැ. මේකේ විරුද්ධ පද දන්න විදිහට ලියන්න අපි සාකච්ඡා කරමු. හරි. right. ජෙතුනි අත උස්සන් ඉන්නවා. right. ජෙතුනි ඉවරයි නේ. ජෙතුනි and සෙතුමි raise hand. good පුතේ. නල්ලම් පුතේ. මයික් එකක් ඔන් වෙලා තියෙනවා. හරි. මම යන්නද? කිරාන් තව කාලය වුණද? මිකේල් ඉන්න ටයිම් වෙනවා. இல்ல சார். right. එළදවනා. හරි. අපි ආසිරිය එයි කියලා කියන්නේ පුතේ මෙතන ඔබ අපි දන්නවා ආසිරිය කියලා කියන්නේ ගුරුතුමිය. එතකොට ගුරුතුමාට ආසිරියන්. හරිද? ඔබට එන්න පුළුවන් ප්‍රශ්නයක් ආසිරියර් කියලා දැම්ම මේක වැරදිද කියලා. ආසිරියර් කියලා කියන පදේ පුතේ ගැහණු පිරිමි දෙකලොන්ටම පාවිච්චි කරන පොදු පදයක්. හරිනේ? අපි දන්නවා අවර් කියන පදේ එතුමා එතුමිය කියන දෙගොල්ලොන්ම පාවිච්චි කරනවා. අවර් අග වචනේ අග තියෙන අල්රයන් අවර්. එතකොට ආසිරියර් කියලා කියද්දිත් අල්රයන් තියෙන්නේ. එතකොට මේ පොදු පදෙන් කැඩිලා ශ්‍රීලිංග පුරුෂලිංග පද දෙකක් විදිහට කැඩෙනවා වෙන් වෙනවා. ගුරුතුමාට කියනවා ආසිරියන්. ඊට පස්සේ ගුරුතුමියට කියනවා ආසිරියෙයි. ආසිරියෙයි. හරිද? right. ඊට පස්සේ මානවන් කියලා කියන්නේ ශිෂ්‍යයා. එයාට අපි දානවා මානවි. මානවි. හරිද? ඊට පස්සේ yes නන්බන්. නන්බන් කියන්නේ ඔබ දන්නවා නන්බන් කියන්නේ කවුද කියලා? නන්බන් කියන්නේ පුතේ මිතුරට. එතකොට ඒකේ ස්ත්‍රීලිංග පදේ විරුද්ධ පදේ නන්බි වෙන්නේ නැහනේ. නා පොඩ්ඩක් මම පල්ලෙන් ලියන්න. මෙතන මේ ඉඩ ප්‍රමාණය මදි. නන්බි නා ඒකට ඉන්නේ මුරුදු ජාල නෑන්න. නන්බි නන්බි சரியா? ඒකේ okay. පිළයි කියලා කියන්නේ වැරදි කියන එකයි. පිළේ කියන්නේ වැරදි කියන එකයි. ඒක සරල උත්තරේ. සරි. සරි. ඵලය කියලා කියන්නේ පුතේ පරණයි. එන උද වචනයක් තියෙනවා පුදිය කියලා. පූතිය නෙමෙයි පුදිය.
பழைய புதிய பழைய புதிய சரி பிழை சரி பிழை ආසිරියන් ආසිරියයි ආසිරියන් ආසිරියයි ආසිරියන් ළඟ යන වචන මානවන් මානවි නේ නේ මිතුරා මිතුරි මිතුරා මිතුරි නේ නළුවා නිලිය සමහර වචන වෙනස් වෙනවා සමහර ඒවා සමාන විදිහට එනවා ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ පින්වරුන් සොට්කලෙයි ඉන ඉපෝම් පහත සඳහන් වචන යා කරමු ගැළපෙන පද යා කරමු හරිද එක තේනි කිව්වොත් මොකක් හරි වෙයිද මන්ද නෑ මම මුකුත් කියන්නේ නැහැ ඔබ සමහරවිට පොඩ්ඩක් ඒ සවුන්ඩ් එකකින් වුණත් සමහර දේවල් අල්ල ගන්න පුළුවන් මොකද ඔබ උච්චාරණ කරන විදිහ සමහර වැරදි දෙන්න පුළුවන් නේ මම උච්චාරණය කරලා සමහරවිට සවුන්ඩ් එකෙන් අල්ලගත්තොත් අපි කියන්නේ ෆුල් ටෙස්ට් මේ මොමන්ට් එකක් ගමු අපි හරි රයිට් පළවෙනි එක 2 3 4 5 හරි මේක යා කරන්න හරිද ඉරියාතරප්පා කේරිමීට ගහන්නයි තියෙන්නේ දසිත් හරියද මම යන්නද පොඩ්ඩක් சரியா மிக்கல் சரியா සරි සර් right දුරිත හරිද හරිද මම යන්නද උදප්පේ දිමත් හරිද පුතේ හරි සර් හරි මම නම් ලකුණු කරනවා right තේනික්කල් තේනික්කල් කියලා කියන්නේ මොකද්ද තේනික්කල් කියලා කියන්නේ මී මැස්සෝ බලන්න පුතේ දැන් මෙතන තේනික්කල් කිව්වම මෙතන කල් කියන පදේ තියෙනවනේ අනිවාර්යෙන් ඒක බහුවචන පදයක් වෙනවා දැන් නච්චත්තිරංගල් බහුවචන පදයක් බානරංගල් බහුවචන පදයක් අපි බලමු සිංහල වචන කොටේ තරු කියන්නේ බහුවචන පදයක් මී මැස්සෝ බහුවචන පදයක් වඳුරු බහුවචන පදයක් එතකොට ඔබට chance එකක් තියෙනවා මේ කල් වචන තුනයි මේ පැත්තෙන් බහුවචන පද තුනයි හරිනේ පළවෙනි වෙන් කිරීම ඒක දෙවෙනි වෙන් කිරීම සිංහල වල තියෙනවා පරණ හමුවීම දැන් ඔබ උඩට ගියාම ඔබ පොඩ්ඩක් සී කල්පනාවෙන් වැඩ කරා නම් උඩ තියෙනවා ඵලය කියලා වචනය නේ ඵලය කියලා වචනේ තිබුණා දැන් පරණ කියලා තියෙනවා ඒක හරිම ට්‍රිකි සෙල්ලමක් නේ මේක චුට්ටක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක් නච්චත්තිරංගල් කියන්නේ පුතේ තරු වානරංගල් කියලා කියන්නේ වඳුරු
சரியா? ඵලය කියලා කියන්නේ පරණයි. සන්දිත්තදු කියලා කියන්නේ හමු වීම. සන්දිත්තදු කියලා කිව්වම මෙතන සන්දිත්තදු හමු විය කියන අදහස. හමු වීම කියන්නේ සන්දිප්පු කියලා. අපි මේ පේපර් එක හදලා තියෙන විදිය සම්බන්ධයෙන් අපි මුකුත් කියයිමු. රයිට්. මේක බලලා ලකුණු ටික ගන්න. சரியா? එනම ඊළඟට යනවා. සිංහල උච්චරිப்பினை எழுதுங்கள். උච්චරිப்பினை සිංහල උච්චාරණය ලියන්න. සිංහල උච්චාරණය ලියන්න. රයිට්. පළවෙනි එක. මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී පොඩ්ඩක් කට පරිස්සම් කරන් ඉන්න ඕන. මොකද සමහර ඒවා වැරදිලා කියවෙන්න පුළුවන්. හරිනේ. රයිට්. 1 2 3 4 5 6 7 8 9 10. හරි. අපි ලියන්න ගමු. මෙතුන් දුල්නග පොඩ්ඩක් මියුට් කරගන්න මැනිවි. Thank you. හරිද? සිංහලෙන් ලියාගෙන යන්න තියෙන සට ගාලා. දිමත් හරිද මැනිකේ? හරි සර්. Good. ඉරන් හරිද? හරි සර්. එනම ලියන්න ගන්නවා. right. පළවෙනි එක සරස්වති. සරස්වති. ඒක සරස්වදී දෙමළෙන් බට අපි ලියන්නේ සරස්වති කියලා. සරස්වති. හරි. දෙක පුෂ්පම්. पुष्पम तुन हनुमान हतर संगी पहा लक्ष्मी लक्ष्मी हाय අසංග කියලා දාමු අපි. සිංහලෙන් අපි අසංක කියලා කියනවා. නමුත් මෙතන අපි දෙමළ මොඩල් එකට අපි ලියමු අසංග. ජනනි. ජානනි. ඊට පස්සේ සිවා. සිවා. අයිම්බු නෙමෙයි. අයිම්බු නෙමෙයි. ජම්බු. ජම්බු. ජම්පු නෙමෙයි පුතේ මෙතන එන්නේ අල්මාරියට පස්සේ ඒක ඉන්නේ බු ජම්බු. අයිස්ක්‍රීම්. අයිස්
then ice නෑ සමහරයි ice cream මට මේ දෙමළ එකයි සිංහල එකයි පොඩ්ඩක් මේ මිශ්‍ර වෙලා තින්නේ කිරීම් නෙමෙයි ක්‍රීම් නේ එතකොට නෝන අයිස්ක්‍රීම් හරිනේ දාගෙන යන්න ලකුණු ටික අයිස්ක්‍රීම් හරිද right අපි යනවා ඊළඟට තියන්නද නැත්නම් යන්නද මෙතන මේ ලක්ෂ්මී මිස් වෙලානේ අනේ ලක්ෂ්මී ඔබ කොහෙද ගියේ ලක්ෂ්මී ලා අෂ් මී නේද ලක්ෂ්මී හරිද පුතේ මම යන්නද ඊළඟ එකට දිමත් හරිද පුදසාර හරිද පුදසාර හරිද හරි සර්. විනුති හරි සර්. දුලන්සා හංසදනි මොකද හංසන්දිනි දුලන්සා හරිද එසඳු හරිද ජෙතුනි සිතුමි ජෙතුනි හරිද පුතේ alright good thank you හරි එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට right சிங்கள சொற்களை தமிழ் சொற்களில் எழுதுவும் එහෙම මොකක්ද සිංහල චොට්කලේ සිංහල වචන තමිල් චොට්කලිල් දෙමළ වචන වලින් ලියන්න. මේ සිංහල වචන දෙමළ අකුරෙන් ලියන්න. දෙමළ අකුරෙන් ලියන්න. හරිනේ? දෙමළ අකුරෙන් අපි ඉගෙන ගත්තා හත වසරට දාලා විශේෂ අක්ෂර වඩමුළි එතුකල් කියලා අපි කියන එකට. උතුරු භාෂාමය අක්ෂර. අන්නේ අකුරු වලින් මෙන්න මේ ටික ලියන්න ඕන. එක මහරගම දෙක ජාවත්තයි එතකොට ගම්පා හැටන් ජායල ජනනි පුෂ්පිකා හංසනි ශාමල් හිමාලි ඔය ටික ටක් ගාලා ලියමු දෙමළ අකුරෙන් සර් ජායල කියනකොට ඈන්න කොහොමද ලියන්නේ? ඒක රහසක් බලමු මොකද වෙන්නේ කියලා නේ ජායල අයන්නට මොකද වෙන්නේ කියලා නේ මගේ නාමලි හරිද හරිද
හරි. අපි මේ සාකච්ඡා කරගෙන ඉන්නේ බස්නාහිර පළාත් දෙවන බස් දෙමළ 4 ශ්‍රේණිය පළවෙනි වාරයේ ප්‍රශ්න පත්‍රය. ඒකේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපේ 2018 2018 ප්‍රශ්න පත්‍රයක්. ඒකේ තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ සිංහල චොට්කලේ තමිල් චොට්කලේ එළුදවුම් සිංහල වචන දෙමළ වචන වලින් නැත්නම් දෙමළ අකුරු වලින් ලියන්න. சரியா? தான் போகவா? நான் எழுதவா? புலான் சனுமித சரியா? සරි සර්. මෙතුම් சரியா? විදුනි சரியா පුතේ? நான் போவா? நான் எழுதவா? අපි යමු දිමත්යෙන් දිමත්. හරිද පුතේ? හරි සර්. right එන්න අපි ලියමු. right. පුතේ මේක ලියනකොට මහරගම තියෙන්නේ අපි මකරගම කියලා ලියන්නේ නැත. අපි මේ කයන්න ලිව්වොත් ඒක මකරගම නේ. මකරගම නෙමෙයි අපි ලියන්න ඕනේ එතනට මහරගම. හයන්ලෙන්ඩ මහර ගියා මහර ගමයි කියලා අපිට දාන්න පුළුවන්. මහර ගමයි. කවුරු හරි මහර ගම කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ජාවත්තයි යන්න ජයන් එනවා. එන්න ජයන්. ජා වා අත්තයි ජාවත්තයි ජාවත්ත. ඊට පස්සේ තුන්වෙනි එක අපි මේක ගම් පක කියලා ලිව්වොත් වැරදි. ගයන්න, අල්මයන්න, පයන්න, කයන්න. එහෙම ලිව්වොත් වැරදි. ගා කයන්නට ගයන්න තමයි ලියන්නේ. ගම් පා හ ගම් පහ කියලා ලියන්න ඕන. ගයන්න, අල්මයන්න, පයන්න, කයන්න ලියන්නේ නැහැ. ගම් පහ කියලා ලියන්නේ නැහැ. ඊට පස්සේ 60 අන්න ආවා. දැන් මේ අපේ කාටද රසිට ප්‍රශ්නයක් ආවා 60 කියද්දී නෙමෙයි ජායල කියද්දී ඇයන්නක් තියෙනවා. ඒක කොහොමද ලියන්නේ කියලා නේ. දැන් 60ටක් තියෙනවානේ. මොකක්ද අසිත 60 වලට කියන්නේ? 60. එක් මේ 60 අකාරය ඇයන්න අකාරය එක්කෝ අයන්න දාලා ලියන්න පුළුවන් නැත්නම් එයන්න දාලා ලියන්නත් පුළුවන්. 60. හරිද? ජායල මොන ජා? ජායෙන්ද ජා. ජා එල ජායල කියලා ලිව්වත් අවුලක් නැහැ. ජාලයි කියලා කිව්වා අවුලක් නැහැ. ජනනි අපි අයිනනි නෙමෙයි ලියන්නේ ජනනි කියලා. ජානනි අල්ලන කවනේ. ජානනි අල්ලන අයින් කරමු. අල්ලන්න මේ හල්ගිරිම යන්න right ජනනි. right ඊට පස්සේ පුෂ්පිකා 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 ඔය පුෂ්පිකා හංසනි මේකට හංසනි කියලා ලිව්වොත් ඉවරයි ඈ දෙමළ ස නි හංසනි ඊට පස්සේ ශාමල් ශා ඒක නෙමෙයි ශාමල් එක පැත්තෙන් ගත්ත මේක පොඩි රිවිෂන් එකක් වගේ තමයි හිමාලි right
ප්‍රශ්න 10ක් තියෙනවා පුතේ. 10ට ලකුණු 10යි. දන්නේ නැති අය මේක ලියා ගන්න. විනාඩි 2ක් දෙන්න. අපි යන් ඊළඟ එකට. பின்வரும் தமிழ் வாக்கியங்களுக்குரிய கருத்தினை සිංහල மொழியில் எழுதவும். බලමු මොකක්ද මේ කියන්නේ කියලා. பின்வரும் පහත සඳහන් தமிழ் வாக்கியங்களுக்குரிய දෙමළ වාක්‍යවට අදාළ කරුත්තිனை අදහස අර්ථය සිංහල මொழியில் සිංහල භාෂාවෙන් எழுதவும். සරලව ගත්තම සිංහල තේරුම ලියන්න කියලා දාලා තියෙනවා. හරිනේ. දැන් ඔබ බලයි දෙමළ මෙච්චර ලොකු දිග වාක්‍යයක් දාලායි සිංහල කෙටි වාක්‍යයක් දාන්නේ කියලා. කියනකොට එහෙම දාන්නත් පුළුවන්. අපි ප්‍රශ්නෙට යමු. පළවෙනි එක ඔබට තියෙන්නේ මෙන්න මේ 1 2 3 4 5ක් තියෙනවා. ඒ පහට ලකුණු 10ක් හම්බ වෙනවා. ඒ ලකුණු 10 පළවෙනි එක පූ පූත්තු ඉරුක්කද ඒක තේරුම සිංහල තේරුම ලියන්න ඕන. සරලව ගත්තම ඒක ට්‍රාන්ස්ලේෂන් එකක් වගේ. பூ வீசும் வீசுது பூ வாசம் வீசுது பிள்ளை எட்டி பாக்குது பிள்ளை எட்டி பாக்குது குரங்கு கூட்டம் ஆடுகின்றன නැත්නම් குரங்கு கூட்டம் ආඩුකිරන කාටු යානේ වරුහුදු මේක මේ කතන භාෂාවෙන් දීලා තියෙන්නේ. අපි මේකට උත්තර ටික ටක් ගාලා ලියමු. විනාඩි 2ක් ගමු.
හරි. අපි උත්තර ටික ලියමු. මම හිතනවා හැමෝම තමන්ගේ නැන පමණින් ලියලා ඇති කියලා. right. සිංහල තේරුම ලියන්න යන්න. පූ පුතේ මෙතන පූ කිව්වද්දි මලනේ. ඔව්. අපි ගමු අපි එහෙම ලියමුකෝ මල පිපි ඇත. නේ. මල පිපි ඇත. direct translation එක. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවානේ. දෙමළ භාෂාවෙන් පූ පුත් ඉරුක්කද කියන එක එහෙම කිව්වම එහෙම කිව්වම ඒකට එහෙම කියන්න පුළුවන්. පූක්කල් පූත්තු sorry. මෙතන ඉරුක්කුද කියද්දී මල කියන එකට දාලා තියෙන්නේ. අපිට සිංහලෙන් කියන්නත් පුළුවන් මල් පිපි ඇත කියලා කියන්නත් පුළුවන්. අපි එහෙමත් කියනවා. මල් පිපි ඇත. ඇයි දෙමළ භාෂාවේදී ඒකවචන බහුවචන අනුව අතුරුපදයේ ඒකවචන බහුවචන අනුව ක්‍රියාපදය වෙනස් කරනවා. දැන් සිංහලයේදී මල් ඒකවචන වුණත් ඇත බහුවචන වුණත් ඇත. අපි මේක හැබැයි නිවැරදි ට්‍රාන්ස්ලේෂන් එක නිවැරදි උත්තරේ පුතේ මල් පිපි ඇත කියන එක තමයි එන්න ඕනේ. කවුරු හරි මල පිපි ඇත කියලා දැම්මොත් උලකුත් නෑ. දැන්ට හරියට දාගන්න. ඊට පස්සේ පූ වාසම් බීසුදු මල සුවඳ හමයි. මෙතනත් මේ ප්‍රශ්නේ එනවා නේ. අපි කියනවාද මල සුවඳ හමයි කියලා. ඔව්. ඒ මල සුවඳයි. නේ. ඒ මල සුවඳයි. yes ඒක වචනයි. දැන් මෙතන පූ වාසම් බීසුදු මල සුවඳ හමයි. මල සුවඳ හමයි. මල් සුවඳ හමයි. දෙකම හරි. මල් සුවඳ හමයි. හරි. ආදියු කරන්න පුළුවන් නෑ ඒකේ මල සුවඳ හමයි කියන එක තමයි හරි එක කියලා. ඒක වැරදි නෑ ඒක හරි. නමුත් මෙතන අර වඩා උචිතාකාරයට දෙන්නේ කුමක්ද කියන සහ ඒ අදහස සිංහල විශේෂයෙන් දැන් දෙමළ වචනේදී දෙමළ සන්දර්භය තුලදී ඕකේ බට් ඒක සිංහල සන්දර්භයට එනකොට සිංහල සන්දර්භයේ පාවිච්චි වෙන විදියක් තියෙනවා නේ මාදිලියක් තියෙනවා ආකාරයක් තියෙනවා ස්වරූපයක් තියෙනවා අන්න ඒකට අනුව ඉඳන් තමයි මේක බලන්නේ පිල්ලයි එට්ටි පාකුදු yes ළමයා එබි බලයි එබි බලයි කවුද මේ పిల్లై ఎట్టి పాకదు හරිනේ పిల్లై ఎట్టి පාකදු ළමයා එබි බලයි නේ குரங்கு கூட்டம் ஆடுகின்றன குரங்கு கூட்டம் වඳුරු රෑන වා දු රු රෑන රුණ අර මැස්ස ආය ඇවිල්ලා උම්ම එකක් දෙන්නද බලමු රෑන යන්න වඳුරු රෑන නටයි අපිට සිංහලට ගන්නේ නටයි කියන එක විතරයි හරිනේ නටයි හැබැයි නටයි කවුද මේ චිත්‍ර අඳින්න අපේ දුව FN 159 FN 159 කවුද යා ඩනාර පුතේ මේකේ අඳින්න එපා ඔයා මේකේ ඇඳුත් මම ආව රිමූව් කරනවා ඒක ඉරේස් කරන්න පුතේ ධනාර ගියා සම්මා සතිය නැති අපේ ආදරණීය දරුවෝ ඒ කියන්නේ මේ වැඩෙන් ප්‍රයෝජනයක් එයාට නැති නිසානේ එයා කොමල පපා ඉන්නේ නේද
right දෙමළේදී අපි තුමුකෝ ඔයගොල්ලෝ මෙහෙම ලියුවා කියලා දැන් මෙතන ආඩු කිරණ අනප්‍රත්‍ය තියෙනවා අනප්‍රත්‍ය කියලා කියන්නේ ඒක බහුවචනයි වඳුරු රෑන වඳුරු රෑන රෑන නටති කියලා දැම්මත් මම නම් හරි දෙනවා හරි මම හරි දෙනවා ඉතුරුයි සම්බන්ධයෙන් එක එක මත තියෙන්න පුළුවන් මම හරි දෙනවා වඳුරු රෑන නටයි වඳුරු රෑන නටති right කාට්ටු යානේ වරුගිරදු කාට්ටු යානේ කාට්ටු කියලා කියන්නේ කැලෑව කාඩු කියන්නේ කැලෑව කාට්ටු කියන්නේ කැලෑ නැත්නම් වල් අපිට දාන්න පුළුවන් අපි කැලෑ අලියා එයි කියන එකත් ඕකේ බට් ඒකට හරියටම ගැලපෙන වචනය වල් අලියා කියන එකයි වල් ආලියා එයි right මේක ලියා ගන්න විනාඩි දෙකක් දෙන්න මේකේ හරි ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් තියෙනවා මිස් මීට කලින් අපේ දරුවෙක් ඇවිල්ලා මේකේ අර ඇනොටෝට් කරා. ඒ කියන්නේ ඔබ මේකේ තියෙනවා අර ස්ක්‍රීන් ෂෙයා කරද්දී අඳින්න පුළුවන්. ඒ පිළිවෙලට ඇඳීමක් නෙමෙයි ඒක කරන්නේ. පහුගිය දවසක පන්තියක මම දුන්නා චිත්‍රයක්. දීලා මම මේක පාඩ කරන්න කියලා. හරිද? කට්ටිය නේද? අනේ සර් බෑ සර් මේක අමාරුයි සර් මට නම් හරි අමාරුයි සර් මේ මල කොහොම පාඩ කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් මේ ඔබට මෙහෙම කුරුටු ගන්න එක ඕකේ. දැන් මෙහෙම අපි දුමුකෝ මේකේ අපි ගමුකෝ මේක පෑන කොහෙද මෙතන නේ තියෙන්නේ. මෙහෙම අරගෙන මෙහෙම කුරුට්ටක් ගන්න එක ඕකේ. මම කියන්නේ මේ කුරුටු ගන්නවා කියන එක ඇවිල්ලා මේ මොකටද මේ පෑන හදලා තියෙන්නේ? මේක වැඩක් ගන්න අරන් තියෙන්නේ නේ. එතකොට මේක පිළිවෙලට ඒ වැඩේ කරන්න ඕන. පිළිවෙලට වැඩේ කරන්න ගියාට පස්සේ කට්ටියට දාඩි දාන්න පටන් ගන්නවා. අනේ සර් ඒක නම් හරි අමාරුයි නේ සර්. ඊට වැඩි ලේසි මේ වගේ කුරුට්ටක් බලි කුරුට්ටක් අඳින එක. නේද? මම කියන්නේ කුරුටු ගන්න එකත් පිළිවෙලට කරමු. නේ? කුරුටු ගන්න එකත් පිළිවෙලට කරමු. right. නැත්නම් වැඩ නැහැ. හරි. සරියා යාර දෙසෙන්දි සරියා සරි okay next question පන්මේ චොට්කලේ எழுதுவோம் පන්මේ චොට්කලේ எழுதுவோம் අපි දන්නවා උරුමයි ඒක වචන පන්මේ බහුවචන හරි දැන් මෙතන තියෙන්නේ පන්මේ චොට්කලේ எழுதுவோம் බහුවචන පද ලියමු ලියන්න right පළවෙනි එක මරම් දෙක තේනි තුන පළම් හතර කලුත්තු පහ ඊ හය පසු හත තම්බි අට වීඩු නවය පූ 10 පන් right මේ පද ඔක්කොම ඔබ දන්න පද ඔබට උගන්වලා තියෙන්නේ ලකුණු 10ක් හම්බ වෙනවා එකක්වත් මිස් කරන්න එපා මිස් වුණොත් බලන්න කොහෙද මිස් වුනේ කියලා විනාඩි දෙකක් දෙන්න
හරි. අපි පටන් ගමු. මරම් කියලා කිව්වම පුතේ මරම් කියලා කියන්නේ ගස. හරි. මරම් ගස. ඊට පස්සේ කොහොමද ඒක බවචනය කරන්නේ? ඒ අපිට දාන්න පුළුවන් දෙමළ එන්න ඕනේ නේ. ර ග මරංගල්. හරි. මරංගල්. ඊට පස්සේ තේනි කියන්නේ මී මැස්ස තේනිකල්. තේ නී කල්. එස පළම් අනල්මයන් තියෙනවා. පා ල කල් නේ මයි අල්මයන් කවුත් අපි බිඳුව අක්ෂරය ගේනවා එතන නේ. right ඊට පස්සේ කලුත්තු කියන්නේ පුතේ බෙල්ලට. කලුත්තුකල් අකයන කරනවා. කලුත්තුකල් විතර පේන්නේ නැහැ. කල් කියන එක අකට එන්න ඕන. හල්ලකුර කලුත්තුකල් ඇවිල්ලා තියෙනනේ. කල කියලා කියන්නේ. හරි. ඊට ඊ කියන එකට ඊකල් නේ. ඊ කියන්නේ කවුද? ඊ කියන්නේ මී මැස්ස කොයි ඊකල්. හරිද? right ඊට පස්සේ පසු කියන්නේ කාටද? පසු කියන්නේ එළදෙන. එතකොට පාසු මේ ප්‍රශ්නේ හදපු කෙනා එකම පැත්තට තමයි හදලා දෙන්නේ. පසුකල් නේ. පසුකල්. තම්බි මාර්. තම්පි නෙමෙයි තම්බි මාර්. එයා මේකේ ටාගට් කරලා තියෙන්නේ අල්කයන් සහ මරම් බිඳුව අකුර වැඩි අවධානයක් දීලා තියෙනවා අල්කයන් මැදට යොදන එක. තම්බි මාර්. ඊට පස්සේ වීඩුකල්. ඊට පස්සේ ඊළඟ එක. ඒකෙත් එනවා. හුකල්. කන්ගල්. හරිනේ? ගියා ගන්න. කන්ගල්. S மிகேல் இருக்கிறீங்களா? மிக்கேல் கீழே right හරි ඊට පස්සේ 9 எழுத்துக்களை ஒழுங்குபடுத்தி சொற்களை எழுதுக எழுத்துக்களை எழுத்துக்கள் කියලා කියන්නේ පුතේ අපි දන්නවා අකුරු ඔළුංගුපඩුත්ති කියන්නේ පිළිවෙල කරලා ගලපලා சொற்களை எழுதுக වචන ලියන්න හරිද අපි ලියමු පළවෙනි එක මොකද්ද ඩාලයි සාපා දෙක හීල මා ය ඊට පස්සේ 3 ඊ කයිල 4 තීර නා ස ඊට පස්සේ 5 නාව එක්ක right ටගා ලියන්නේ විනාඩි දෙකක් දෙනවා
சரியா? நான் எழுதவா? சசித் சரியா? හරි සර්. ரைட். முதலாவது පුතේ පළවෙනි එක முதலாவது මොකද්ද? පාඩශාලේ නේ. පඩශාලේ නෙමෙයි පාඩශාලේ. ශාලේ. ඊට පස්සේ මොකක්ද දෙවෙනි එක? ඉලංගයි. ඊ ල ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? වා න க்கம் වණක්කම්. ඊට පස්සේ හිමාලයම්. කොහි ඊෙන්ද 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 හි මා ල ය හිමාලය. ඊට පස්සේ නච්චත්තිරම් නාචා නත් නාචාති නච්චත්තිරම් නච්චත්තිරම්. ரைட். பழனி එක පාඩශාலை, දෙවෙනි එක හිමාලயம், மூன்றாவது இலங்கை, நான்காவது நட்சத்திரம், ஐந்தாவது வணக்கம். ரைட். දැන් තමයි ස්ටෝරි එකේ හොඳම කොටස තියෙන්නේ. එක් මාතෘකාවක් තෝරගෙන වාක්‍ය පහක් ලියන්න. ஒன்றை தெரிவு செய்து 5 வாக்கியங்களை எழுதுக. ரைட். ඊට කලින් මම චූටි රවුමක් යනවා. හරි කමන්නේ. බලමු. විනුති කැමති නම් විතරක් කියන්න. මේ ප්‍රශ්න 9ට ඔබ ලබාගත් ලකුණු සංඛ්‍යාව. ලකුණු 90න් කීයක් ගත්තද? රයිට්. සමාවෙන්න විනාඩි දෙකක් දෙන්න ටක් ගාලා ගණන් කරන්න. ලීව් වෙන කට්ටිය ලීව් වෙන්න, ඉන්න කට්ටිය ඉඳලා මට ගණන් කරලා කියන්න. රයිට්. මම හිතන්නේ එක එක්කෙනා ලීව් වෙමින් යනවා. 17යි. yes. හරි. විනුති කීයද පුතේ ලකුණු සංඛ්‍යාව? විනුති. 72යි සර්. good, very good. දෙසන්දි හිරන්නේද හරින්යා. 87යි. good. ඊට පස්සේ කවුද? දිමත් දුල්සර. සර් දාම එකතු කරමු. all පොඩේ. right. මම මේකේ recording පොඩිනු. තසිත් කීයද පුතේ? 78යි. good. හිරාන් කීයද? 78යි සර්. දුල්නිත? 75යි සර්. right. හරි. මම ඊතුරු අයගේ recording off කරනවා.
අපි ලියන්න පුළුවන් පුතේ වනම් කියන එක. වනම්. අපි මේ 8 වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක්. ඒක අපි වනම් කියන එක තමයි ලියන්න යන්නේ පළවෙනි මාතෘකාව. පළවෙනි වාක්‍යය. සරලව ගත්තම අපිට කියන්න පුළුවන් වනාන්තරය කියන්නේ ලස්සන පිරුණු තැනක්. ලස්සන තැනක්. වනාන්තරය. වනාන්තරය යනු ලස්සන තැනක්. හරි. අපි ඒක ලියමු. වනම් එන්රාල් කියලා කියන්නේ පුතේ යනු කියන එකයි. ඒ පදේ හරියට මතක තියාගන්න යනු කියන එක ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරා. එන්රාල් අලகு මික්ක අලகு කියන්නේ ලස්සන මික්ක ஒரு இடமாகும் ஒரு இடம் ஆகும். ඒකේ තේරුම මම තේරුම වෙනම දෙන්නම්. මම පොඩ්ඩක් මෙහෙට කළා ගන්න එක. ඊට ඉඩමදි. චුට්ටක් මෙහෙට එන්න. රයිට්. වෙයම ගත්තොත් ප්‍රශ්නයක් වෙනවනේ. හරි අපි පල්ලෙන් හරි ලියමු. මෙහෙම තියාගමුකෝ. ඉඩමාවුම් හරිනේ. එක. එතනට right. දෙවෙනි වාක්‍යය. ලංකාවේ බොහෝ වනාන්තර ඇත. ඉලංගයිල් පල සර් ඔව් සර් ටයිප් කරන එක පේන්නේ එහෙමද පොඩ්ඩක් ඉන්න. right එහෙනම් පොඩ්ඩක් මේක පේනවනේ. මේක පේනවනේ. ඔව් සර් right. හරි. අපි වනම් කියලා ලියමු. වනම්. ටටටටට. වනම්. වනයම් කියලා කියන්නේ පුතේ වනාන්තරය. හරි. right. වන අපි සිංහලෙන් ගමු වනය යනු නැත්නම් වනාන්තර යනු වනය යනු ලස්සන පිරුණු තැනකි. පළවෙනි වාක්‍යය. හරිනේ. දෙක. ලංකාවේ බොහෝ වනාන්තර ඇත. හරිනේ. ඊට පස්සේ වනයේ ස්වභාවික සම්පත් ගොඩාක් ඇත. වනයේ ස්වභාවිකනේ වයන් එනවනේ. ඊක සම්පත් බොහෝ ඇත. හරිද? තව වාක්‍යයක් සිංහලෙන් මා වනයේට කැමති. හරිද? නැත්තම්
මට නැත්නම් මම වානයට ගොඩාක් කැමති. ධන්‍යවාද දාමු. කැමති. මට බෑ දවස් දෙකක් විතර යන්න ඕන. ඒ තාත්තනේ හරි. කවුද සද්දයක් එනවා කාගේද? right. ඊට පස්සේ වනයෙන් ලෝකයේ ජීවත් වෙයි. ලෝකය ජීවා වෙයි. වනය නිසා නැත්නම් වනයෙන් ලෝකයේ ජීවත් වෙයි. අපි දැන් ඒකේ දෙමළ වචනේ ලියමු. වාක්‍ය පහයි ඔබට ඉල්ලලා තියෙන්නේ. right. இலங்கையில் பல வனங்கள் இருக்கின்றன. இலங்கையில் பல வனங்கள் இருக்கின்றன. ඊට පස්සේ වනයේ ස්වභාවික සම්පත් බොහෝ ඇත. වනத்தில் இயற்கை පුතේ මේ இயற்கை කියන වචනේ හරි වැදගත් ඈ. இயற்கை වළංගල්. වළම් කියලා කියන්නේ පුතේ වළංගල් කියන්නේ සම්පත් කියන එකයි. පළ අපිට ඉරුක්කින්රන දාන්නත් පුළුවන්. ඉරුක්කින්ර දැම්මම කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙනසක් තියෙනවා. උල්ලන කියන වගේ එකක් දානවා නම්. හරිනේ. ලස්සනයි ඒක. ඔබ ඉරුක්කින්ර කියන එකට සමානව යන පදයක්. උල්ලන. හරිද? right. ඊට පස්සේ මම වනයට ගොඩාක් කැමතියි. எனக்கு வனம் மிகவும் பிடிக்கும். பிடிக்கும் දාන්නත් පුළුවන් නැත්නම් විරුප්පම් දාන්නත් පුළුවන්. ඒ දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. වනයෙන් ලෝකයේ ජීවත් වෙයි. වනத்தால் உலகம் லோகය வாழும் ජීවත් වෙයි. ජීවත් වෙනවා කියන එකට ක්‍රියාපදය වාලුම් වාල් කියන එකයි වාලුම් මෙච්චරයි. ඔක්කොම ගත්තම 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි වචන 17ක් තියෙනවා මෙතන. හරි. අපිට ඕන තව අකුරු වචනයක් දෙකක් ඇඩ් කරලා මේක විස්තර කරන්නත් පුළුවන්. හරි. මම හිතනවා මේක දැන්ට ඇති කියලා මේක ලියා ගන්න. 1 2 3යි මේකේ right. පළවෙනි වාක්‍යය පිළිලා නැහැ නේ. වනම් අලහු මික්ක sorry යනු කියන එක එන්බදු නැත්නම් එන්රාල් එන්බදු අලහු මික්ක ஒரு இடமாகும். ඉඩම් ආகும். ඒ කියන්නේ ඔබ වචන 20කුත් දීලා තියෙන්නේ. මෙහෙම වාක්‍ය පහක් ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ පුතේ නියමයි. මේක පොඩ්ඩක් පොඩි කරමු. right. මේක ලියා ගන්න.
හරිද පුතේ? ඉවරයි. හරි. එහෙනම් හැමෝටම මොකද කියන්නේ? ඉදියේ இனிய මාර. புத்தாண்டு வாழ்த்துக்கள், நல்வாழ்த்துக்கள். சரியா? හැමෝම වදින් කාලා බීලා පරිස්සමෙන් ඉන්න. හරි. right. අපි එන ලබන සතියේ හම්බෙමු.